ගිටාර් ගහන අපේ දැයින ප්‍රශ්න එපිසෝඩ් නම්බවා ඇයි මේ පොට ලිස්සන්න මේ තෙල්ටියක් ගාල් දෙනවාන කියලා අපි කතා කරන්නේ ෆ්‍රෙඩ් බෝඩ් ඩොයිල් ගැන කන්ඩිෂන ෆෙඩ් බෝඩ් කන්ඩිෂන හරි වාරෝම දෙනවා යෂ්ටිය ෆෙත්බෝඩ් කන්ඩිෂන බුලින් මට කියන්න කන්ඩිෂන් කරන්න ඕනිද මේ ෆෙඩ් බෝඩ් ඕකට මම එකන ටෙක්නිකලිම කියන්න කොහොමද වෙන්න කියලා දැන් ගිටායකක නෙක් ගන්නේ මේ ඉලෙක්ට්‍රික් ගිටායන කියන්නේ නෙක් එක සම ගැන ෆෙට් එක ෆෙස්බෝඩ් එක සර්ෆේස් එකට එනකං නෙක් එකම පිනිශ සැප්ලයි කලන්ති පිනිස් කරලා තියෙන එතකොට මේ පැත්තිෙන් මුකුත් එක්ස්පෝස් වෙන්න ලීය වාතයට පරිසරයට එක්ස්පෝස් වෙන්න මේ ගැන පරිවසරයට නිරාවරණය වෙන්න මේටික එතකොට මෙයා තමයි මෙයාගේ මුකුත් සාමාන්‍ය මේපල් නැත්තම් මේපල් නැත්තම් මෙයා පරිසරයට නිරාවරණය වෙනවා එතවට මේ කළු පාර තියෙන්නේ මේ ආලප කර ලයම ගන්න මේද නෑ මේ ලියමනි ගැන ගොඩක් කලාට ඩාක්ලී පාවිච්චි කරන්න මොකද ටික්කක් තදලියක් හැකිතාක් තදලියක් දානවා ෆෙට් එක හොඳට හෝල් කරගන්න මොකද ෆ්‍රෙට් එක ලූස එක තිබ්බොත් දැන් ගිටාකට මේ පැත්තෙන් ස්ට්‍රිං එකේ සස්ටේන් එකට දෙපැත්තේ ගැන බ්‍රිජ් එක පැත්තයි ෆෙට් එක එන්ඩ එකයි දෙකම හරි ස්ථාවරෝ තියෙන්නවා මෙයාත් නිකම් බුරුල්ලං ඩෑම් ගැන ඇප්සෝප් කරන ගැන විනාස වෙනවානේ මේ එනජිය එක තොට මෙයා හොඳට ෆිට් එක තියන්නවා මෙයා එතකොට ඒක හින්ද ගොඩක් කලාට තදලියක් පාච්චි කරනවා තදකිවෙන රෝස් ෆූඩ් එබ කලුවර තව තියෙනවා අපි කියන්නේ පාලවර්ගේ ලීටිකත් තියෙනවා හොමෝම තියෙන මට සමහර ලීනන්ද මතකන මේ පොළුත් දානවා මේ පල්ල එකත් දානවා මේ පල්ල එක නම් ගොඩක් කලාවට මේ කන්ඩිෂන් කරන්න හොඳ නෑ කියල කියනන කට හොඳ නෑ කියන්න කඩිෂන් කරන්න ඕනි නැහැ මොකද මේ ලැමිනේෂන් එකක් තියෙනවා ආයක පොඩ දිලිසන සින්න ඇති එක ෆිනිස් මේ ෆිනිස් එකම කරලෙවන්නේ හරි එතකොට අර පා කාලයක් ප්ලේ කරාම සමහර වෙලාට එක්ස්පෝස් වෙනවා පේන්ටක් ගෙවිලා ඒක කන්ඩිෂන් කරාම කලු වෙනවා අලුත්ද කන්ඩිෂන් දාම මේ අවරණ වෙනවා හරිද ඊට පස්සේ දැන් හරි එහෙම ගත්තම් මේ පැත්ත පරිසරට එක්ස්පෝසලා නිරාවරණය වෙලා තින්න හොඳ බ්‍රෑන්් එකක නම් බැරිය එකක් වෙනවා මේ ගැන නෙක් එකේ මෙටේරියල් එක 100%ක් හොඳ ගිටා බ්‍රෑන්් හොඳ මොඩල් එකක නම් 100ට සෑහෙන ප්‍රමාණයක් නෙක් එකේ මේ තියෙන සුද් කැන ලාපාටට තියෙන ලීය සීල් වෙලා තියන්නේ මොකද ගලුව එකෙන් සීල් වෙනවා ගලුව එකකුත් තියනොන් මේ අතර මේ දෙක බොන්්ඩලා තියෙන අලවල තින ගලුව එක තියනවා ට සීල් වෙනවා එතකොට නෙක් එක සිකියෝඩ් නෙක් එකට ගැටලුවන්න හැබැයි මෙයාගේ එක පැත් මෙයා හැමතිස්සම පරිසරයට නිරාවරණය වෙලනති එතකොට දැන් අපි හිතමු තෙතමනය තියෙන කාලෙක මෙයා යම් ප්‍රමාණයක් මොයිස්ට ඇප්සෝප් කරනවා වාතය තින ජලවස්ප යම් ප්‍රමාණයක් ඇප්සෝප් කරම මෙයා මහත්වෙනවා මහත් වනාම ෆ්‍රෙට් එක වෙනස් වෙන්න හැනේ තොර ෆෙට් එක හොමෝ තියෙන හැබැයි මෙයාගේ ජල එලියට ගියාම මෙයා ඇකිලෙනවා එකුලාම ෆ්‍රෙට්ටෙන්ඩ එක ලීට පයිනවා එයා එතනමයින්නේ මෙයා ඇකිලනවා හරිකොට එජස්වලින් සමහර වෙලාට පොඩ්ඩ ශාප් එජස්නනේ එන්න ඒක තමයි හේතු ඉතින් එහෙම එහෙට මෙහට වෙනකොට ෆ්‍රෙට් එකත් බුරුල්ලෙනවා තැන් ලංකාවේ මනං හදන ගිටාසොල්ට ගලූ දාන්න නැත්ත හේතු ඕකයි ගලූ දැම්ම මොකද කියන්නේ ගම් වර්ග ෆෙට් ගැන මේක අලවන්නත් පුළුව හරි මං පුළුවන්තරම් ෆස්ටයිම් ගම් නැතුව දාන්න මොකද එයා යම් දසකයක් දෙකක් ගියාම තමයි සෙටල්ලෙන් තකොට අපි මුලිදි මේ කරාම ඔය ගැන අරකත් ඇදගෙන යන්න හිට මෙට එතකොට ටිකක් ගුඩ් එක ඩැමේජ්ජන්න එකක් තිය හිද මම මේ ගම් දාන්න නෑ මේ ගරුව එකට මම පර්සනලි එතකොට මම දැන් ද අපි සියන්සි කරන්නේ කොහොමත් එයා ඒ මෙෂමන්ට එකට ෆිට්ටෙන්න්නම තමයි එන්නේ
ගැන ප්‍රෙට් එකේ තියෙනවා යට පොඩ්ඩක් ටෑන් එකක් තියෙනවා ඒ අතම ඔය හිර වෙලා තියෙන්නේ ඒ උසටම ගන්න එතකොට යට පැත්තනුත් සිට්ටෙනවා එකව එකටම අපි අවශ්‍ය ගැඹුරට හාරලා තියෙන්නේ එතකොට ගාන්ට ප්ලේස්මන්ට ගන්න තකොට අර හොඳටම සිකිය වෙලා තියන් ඉතින් දැන් අපේ කතන්දරයට ආවම මේ ටික එක්ස්පෝස් අර චේන්ජස් ටික නැති කරගන්න මේ ග්‍රේන්ස් ටික අපි ග්‍රේන් ෆිල එකක් ඉදිට මේ ඔයිල් එකත් දාන්න කන්ඩිෂන් කරන්න කන්ඩිෂන් කරන ස්ටේබල් කරගන්න එකක් සහවාගේ අර ලිස්සන එක ඇනිත එක ලුබ් ඒකට උදවක් කෙනවා හෝ උදවක් වෙනවා ඉසනා ලෙමන් නොයිල් මේ හද පුවත් ගානවා මොම තියෙනවා තින් පුළුවන් තරම ස්වභායක තෙල්වර්ගයක් ගාන්න කියන්නේ අර නැප්ත කියල එහමකුත්තිය ඒත් ගාන නැප්තා මේකට ගන්න කලීන් කරන්න පාවිච්චි කරනවා ලෙමන් නොල් කියන පැකිරි තෙල් නෙමේනි පැංගිරි වර්ගයක් ඒ අපිට කියන පැකිරි තෙල් ගාන්න පුලන්න බෑ අමුවෙන් ගන්න බෑ මොකද මේ ෆංගස් සදනවා පංග සදනවා මේ ඩැමේජන අමු මේ පැංගිරි තෙල් අරන් හිම ගන්න බෑ හරි ඒට හදපුවා තියෙනවා හදපුව තියෙනවා එම කරන් ගන්න පුළුව තැම් ප්‍රශ්න තියෙන්නේ දාන තරමක් දැන් අපි ඔයිල් දාන්න මෙයා නිකං ග්‍රීස්සනවා ග්‍රීස්යකා වෙනවා හරි හරි තින් එහෙම වුණාම මේ වස්සරත් යනවා ඔයිල් ගිහිල්ල අර ගමුයි ඔක්කෝම සෞත්තු වෙනවා කුජීතයන ඉතින් ගොඩා දුරට ෆස්ටයිම් මම ඔයිල් එකත් දානවා දාලම නැත්තාන් දාලා හොන්දට එක පිහිදනවා පොඩ්ඩක්ත් ගැන මගේ වැඩේ තියන්නේ මෙයා සීල් කරගන්න එක විතරයි මගේ නම් අරමුණ තියන්නේ ඒගන්ද මන් දාලා හොඳට කලීන් කරන හොඳටම කලීන් කරන ක්ලීන් කරාට පස්සේ මම ඊට පස්සේ කරන්න කලීන් කරන වැඩේ විතරයි අවුරුද්ධට එක පාරක් ඔයිල් වනත් ඇති කියෙන තැන තමයි මමනන් ඉන්නේ ඕනේ ලොකුවටම ඔයිල් ඕන්න නෑ මොකද ඔයිල් වැඩියුනාම හරි කචල්නේ කචල් ලිස්සන සින්න කරන ප්‍රෙට් බොඩ් ල් ගන්න සමාරුසර සිද්ධලප ගන රාග ගහන කට්ටිය වලින් ගහති පවුඩර් දාගන්න ඉතිං ඒක හින්දා මේ ඔයිල් අවශ්‍යයි අවශ්‍යයි හැබැ අත්‍යවශ්‍යම නෑ පොඩ්ඩක් කඩිෂන් කල ොත්තට පිහිතලා පුළුවන් තරන් රයි කඩිෂන් එක තියාගැන පුලන හොඳයි මේ නැත්තං කියන්නේ හරි වාතයක් ඕක ගැන් මේ ෆෙට්ස් අස්සට ගිහිල්ලා මේවට ඉෆෙක්ටෙනවා ඊට පස්සේ අර මේ තියෙන ගම්ම එක මේම ගිහිල්ලා ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ගම්ම එක තියෙන බොන්්ඩ එකත් යනවා ඊට පස්සේ අපි දැන් ක්ලීන් කරලා රෙපෑයකදී මේ කලවන්න ගියත් හරියට ඇලවෙන්න නැහැ මොකද මේ ඔයිල් තියන්නේ මේ සම්පූර්ණ ලීය ඒක හින්දා ඕනා ඕමනාවට වඩා ඕන්න ගැන්න මාස කතාවක් ඇත්තෙමන අවරුද්ධට එක පාරත් දෙම දෙමන ඇතින දානවය තෙල් ගූලියක් දාන්නත් එපා හරියට කරනති බල්ලා කරගන්න ඇත්තන් ටෙක්නිසියෙන් කෙනෙක් ගාඩ කියල්ලා කරගන්න අප කතාකරොත් කීපේ ගැන එක පාරක් හරි පෙන්නල හරි දෙන්න පුළුවන් මේ කරගන්න ඕන විදිහ මේ අතුල්ලන පැත්තකුත් තියෙනවනේ ඒගන්නේ මේ ග්‍රේන්සල්ට තමයි ගොඩක් මොලාට ෆිල් කරලා මේ සර්ෆෙස එක පොඩ සීල් කරගන්න කන කරන්නේ මේ ඉතින් මේ ඩිසෙක්ෂන් එකට තමයි ගොඩක් කලාට යන්නේ මේ වස්සට එමති යවාගන්න ඇති තරමට හොඳයිති අර ගුව එක ඔයා කිව්වාගේ ඩිට ඇච්චෙන්ද ගැන ගම්ම එකටත් බලපානෝ යම් මොහොත ඒක තම ලොකුම කරදර මොකද නැත්තා සෑහන්න කැතයිඉතින් අර දිලිස මේ ෆොටයක් ගත්තුත් දිලිසි නස්සේ අර ඉගලි පාරවටික තියෙනවා නොහොතම යක තත්තු තව එක මේ පලුට්ටයන අපි කතා කර එතට දැවා කිවන කලින් මේ වගේ කෝටිං එකක් මේ පොල් ලුඩ්ඩ කියන්නර ෆොටෝ එකත් දාන්න ඒකෙත් ගාල තියෙනවා කියන එතකොට දැන් ඒකට අපිට මේ පෙට් බොඩ්ඩල් ගාන්න බැරිද ප්‍රශ්නය දැවාකිවාගේ අර අව පැහැවෙනවා කතාවක් කිවේ ඒක සීල් කරලා මෙවල තියෙන්නේ ගන්න එපා කියලද ගහන්න අවශ්‍ය නැතිවෙන්නම තමයි ඔන්න ඒකට ඔන්න ඒකනිකම් ඊතල දැම්මත් ඇති අර ඩැමේජ්ලා තියනනද මුත් නොකරින් තරමට හොඳයිද මොකද කලුවෙන අපි උනහරි කරන්න ඇයි රියක් කරනවානේ මේ වාතයත් එක්ක වේ ගැන අපි දාන දේවල් කෙමිකලි රියක් කල්ලා කලුවෙන එක තමයිති වෙන්න හරි එහෙනම් ගිටාර් ගහන අපේ දැයට ප්‍රශ්න එපිසෝඩ් නම්බ 1 අපි අර කරන්න හෙන ඔවිස්තුරයයි ජයවා